ඒ පසුබෑමට ඒගොල්ලෝ ලක් කරන්න පුළුවන් වුණා. අන්තිමට ඒගොල්ලන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ අපි. එතන ඉඳලා දිගටම ඒගොල්ලන්ට අපි ලැබෙනවා පහර දුන්නා. හිතමු නාවික හමුදාපතිතුමා මේ කතාව පටන් ගන්නකොටම කිව්වා අපි සීල දනාට එකට එකතු වෙලා මේ ජයග්‍රහණය ලබන්න හැකියාව ලැබුණා කියලා. මේ එකට එකතු වීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කළ මහ දැවැන්ත කාර්යභාරය පිළිබඳව මේ සිහිපත් කිරීම කරමින් සිටිනේ. අපි මේ සම්බන්ධ විදිහේදී තව ප්‍රශ්න කිහිපයක අතුරු කාරණා විදිහට මේ පිළිබඳව කාරණා සාකච්ඡා වෙවි. අද මේ රටේ ත්‍රස්තවාදයේ තුරන් වෙලා අපි මුලදීම මතක් කළ බොහොම නිදහස් සාමකාමී වාතාවරණයක මේ රටේ සියලු ජනතාව බොහොම සතුටින් සැනසෙල්ල නිදහසේ වෙනදා ජීවිතේ කවදාකවත් අත්විඳි නැති මහා සැනසෙල්ලක් අත්විඳින්න ඉන්නේ. නමුත් මේ යුගය අපි නම් කරන පශ්චාත් යුද සමය විදිහට නැත්නම් යුද්ධයෙන් පස්සේ අවස්ථාව විදිහට. වෙන මේ තුලක් යම් වගකීමක් විශේෂයෙන් බුද්ධ්‍යංශ වෙත ඒ වගේම ආරක්ෂක ප්‍රධානීන්ට ලොකු භූමිකාවක් මෙතන තිබුණා. එහේ ඊළඟ ප්‍රශ්නේ මේ පශ්චාත් යුද සමය නැත්නම් යුද්ධයෙන් පසු අවස්ථාව ඔබ කොහොමද ජාතික ආරක්ෂක උපදේශකවරයා විදිහට මේ තත්ත්වය විග්‍රහ කරන්නේ? LTT යුදමය සංවිධානයක් ඇටියට සම්පූර්ණ විනාශ කළා ඉවරයි. නමුත් LTT-ට ආධාර කරපු අය අපි හඳුනා නොගත් අය සහ හඳුනාගත් අය දැනට සාමාන්‍ය පුරවැසියන් හැටියට ඉන්න අය ජාත්‍යන්තරව ඒගොල්ලෝගේ තියෙන ජාලයන් තාමත් පවතිනවා. ඒවා ඉවර නැහැ. ඒකෝට ඒවා ගැන අපි ඉතාමත්ම විමසිලිමත් වෙන්න ඕන. ඒගොල්ලන්ගේ මුදල් එකතු කිරීම තාම නැවතිලා නැහැ. දැන් හොඳම උදාහරණය තමයි දැන් ඊයේ නාවික හමුදාවේ ඊට ඉස්සෙල්ලා KP කියලා පුද්ගලයෙක් හිටියා. එයා ප්‍රභාකරන් සහ එයාගේ අනිත් නායකයෝ නැතුණාට පස්සේ ඒ KP කියන පුද්ගලයා LTT සංවිධානයේ නායකත්වය අරගෙන වැඩ කරන්න ගත්තා. නමුත් අපේ ආරක්ෂක ලේකම්තුමාගේ නායකත්වයෙන් ඉතාමත්ම සූක්ෂම ලෙස බුද්ධි අංශ ක්‍රියාත්මක කරලා එතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ KPව වෙනත් රටක ඉඳලා අල්ලගෙන ගෙනාවා. මෙහාට ගේන ගමන් අපි කවුරුවත් දන්නේ නැහැ මේ දැනෙන්නේ නැහැ කොහෙන්ද ගෙනාවා තාමත් හරියට හුඟක් අය දන්නේ නැහැ. මම ඒ ගැන වැඩි විස්තර කියන්නත් කැමති නැහැ. මොකද ඒ අංශේ වැඩ කටයුතු දිගින් දිගටම කරගෙන යනවා. මොකද මේක LTT එක යුදමය කණ්ඩායමක් ලෙස ඉවර වුණත් මේගොල්ලන්ගේ මේ යටින් කරන ඒගොල්ලන්ගේ අපි කියන සිම්පතයිසර්ස් කියලා ඒ කට්ටිය ඊළඟට අපි කියනවා තව මේකට ආධාර කරන උදවිය නැත්නම් ස්ලීපින් කාඩර්ස් කියලා කියනවා. ඒ වගේ අය තාම ඉන්නවා. ඉතින් අපි මේ හොයන්නේ ඊට අමතරව ඒ ආරක්ෂක ලේකම්තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ බුද්ධ්‍යංශ වලින් LTT එකට අයිති නැවකුත් ගෙනාවා. ලංකාවට වෙන රටක කිවිලා ඒ රටෙන් අරගෙන ඒක ගෙනාවා මෙහාට. දැන් මේ නැව් ගැන අපි අන්තිම කාලේ විමසිලිට මොකද අපි නැව් 8ක් විනාශ කරා 2006 සහ 2007 වර්ෂයේ විනාශ කළා. 2008 අවසාන භාගය වෙනකන් LTT ඊළඟට නැව් ගත්තේ නැහැ. ඊළඟට අපිට දැනගන්න ලැබුණා 2008 අවසාන භාගය වෙනකොට LTT තව නැව් 5ක් ඒගොල්ලෝ ගත්තා ඒගොල්ලෝගේ සංවිධානයේ සල්ලි වලට. නමුත් ඒ නැව් පහ අපි විනාශ කරපු නැව් වගේ නෙමෙයි. විනාශ කරපු නැව් වල තිබුණ නැහැ මේ ඒගොල්ලෝගේ රෙජිස්ටර් ෆෝටෝ රෙජිස්ටර් තිබුණ නැහැ, කොඩියක් තිබුණ නැහැ, නමක් තිබුණ නැහැ, කෝල් සයින්ස් තිබුණ නැහැ. නමුත් මේවා සාමාන්‍ය නීතිමය වශයෙන් කටයුතු කරන වෙළඳ නැව් හැටියට තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. නමුත් අපි ඒ ගැන සෝදිසියෙන් හිටියා. ඒවා බෙන්ගාල බොක්ක ප්‍රදේශයට ආවේ නැහැ. ඒගොල්ලෝ සැරිසැරියේ සවුත් චයිනා සීස් කියන නැත්නම් දකුණු චීනයේ මුහුදු තීරයේ මැනිලා සහ ජකාර්තා සහ වියට්නාම් අතර වරායල් වල සාමාන්‍ය වෙළඳ කටයුතු කරගෙන ගියා මේ නැව්වලින්. මේන් එක නැවක් ලංකා මේ සිංගප්පූර් ස්ටේට්ස් වලින් මේ බෙන්ගාල බොක්ක පැත්තට එන්න ගිහිල්ලා අපේ නැව් දැකලා ආපහු ඒ නැවේ තිබිච්ච මෝටාර් වගේක් මුදට දාලා තින අපිට පස්සේ දැනගන්න ලැබුණා. ඉතින් මේ පළාතට ආවේ නැහැ. ඊළඟට ආරක්ෂක ලේකම්තුමා එන්නේ නැවතුන්නේ. ඉදිරියුරුණත් ඒ බුද්ධිතොරතුරු දිගටම කරගෙන ගිහිල්ලා අන්තිමේදී එතනවක් දැන් අල්ලලා එතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ලංකාවට ඊයේ නාවික හමුදාව ගිහිල්ලා අරගෙන ආවා. දැන් මේ යුද්ධයෙන් පසු අවස්ථාව ඉතාම නිවැරදිව කල්පනාකරණය කිරීම පිළිබඳව කරණාගුණ මැතිතුමන් අවසානයේදී කතා කළේ KP අත්අඩංගුවට ගැනීම ඉඳලා ප්‍රින්සස් ක්‍රිෂාන්තා නෞකාව ඊයේ දහවල් කොළඹ වරායට එනකම් මහ දැවැන්ත කාර්යභාරයක්. තා මේ මෙතනින්ද නතර නොවන සමහර විට මෙතනින් එහාටද මේ සම්බන්ධව යමක්
කළ කිරීම සඳහා ඉතිරිව තිබෙනවා. අපි ඒ පිළිබඳව අද මේ සාකච්ඡාව තුළ කතා කළ යුතුයි. කෙටි විරාමයකට අපට අවසර දෙන්න. විරාමෙන් පස්සේ යලිත් අතුලාන්තයේ හමු වෙමු. විරාමෙන් පස්සේ අපි යලිත් අතුලාන්තයේ සජීව සාකච්ඡාව සමග අද අපි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමන් සමග කතා කරමින් ඉන්නේ. තම ඊටම පැහැදිලිව පෞද්ගලිකවම දන්න ඔබ දේශපාලනික කාරණා කතා කරන්නට අකමැති. එකක් ගෞරවනීය හමුදා නිලධාරියෙක් විදිහට මේ රටේ හිටපු ගෞරවනීයම නාවික හමුදාපතිවරයා විදිහට සහ අද රාජ්‍ය නිලධාරියෙක් විදිහට. නමුත් මේ සාකච්ඡාව තුළ කරන ප්‍රශ්න සමහර තැන් දේශපාලනිකයි. ඒ නිසා මට සමා වෙන්න මේ කාරණා මේ තුළ මට විමසා දැනගත යුතුමයි. මොකද සමහර තැන්වලදී දේශපාලනික බද්ධ වීමක් ඕනෑ මාතෘකාවට තිබෙන නිසා. දැන් අපි මේ කාරණා සියල්ල සාකච්ඡා කරමින් ඉන්න අතර තුල තවත් එක්තරා ලෝක මට්ටමේ තියෙන සම්මතයක් නැතිනම් සම්ප්‍රදායක් තමයි යම් විජයග්‍රහණයක් ලැබුවාට පස්සේ ඒ සම්මද්ද සේනාංකවලට යම් ගරු සැලකිලි ලැබෙනවා. මේක ඓතිහාසික කාරණාවක්. ඉතිහාසෙ ඉඳලා මේ කාරණාව අපි දකිනවා. ඒකේ ප්‍රශ්න ඉතාම ඍජුවම ඔබෙන් මෙහෙම මේ කාරණාව අහන්නේ. මේ යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ පොදුවේ රණවිරුවාට මේ ආණ්ඩුව හොඳින් සැලකුවද? ඒ හමුදා ප්‍රධානීන්ට මේ ආණ්ඩුව හොඳින් සැලකුවද? ඔබ විශ්වාස කරනවද එවැනි සැලකීමක් සිදු වුණායි කියලා? සංජීව පළවෙනිම කියන්න ඕන අපි මේ යුද්ධය කරේ සැලකිලි බලාගෙන නෙමෙයි. අපි අපේ රාජකාරියක් තිබුණ මේ රට වෙනුවෙන් කරන්න අපේ යම්කිසි කැපවීමක් තිබුණා, අපේ යුතුයකමක් තිබුණා මේ රට වෙනුවෙන් මේක ඉවර කරන්න. ඒක තමයි අපි කරේ. අපි මේ මොනවාක්වත් බලාගෙන මට අරක දෙන්න මේක දෙන්න කියාගෙන මේ යුද්ධ කරේ නෑ. අපි බලාපොරොත්තු දුන්නත් නෑ ආණ්ඩුවට මේක සාධාරණීකරණයක් කරන්න කියලා, අපිට සාධාරණයක් කරන්න කියලා. ඒක අපි හමුදාපතිවලන්ට සුදුසු දෙයක් නෙමෙයි. ආණ්ඩුව මොන හරි අපිට දුන්නොත් ඒක අපි බාර ගන්නවා. මොකද ආණ්ඩුවකම සැලකීම කෙරේ. නමුත් අපිට මේක ඉල්ලා හිටින්න බෑ අපිට මේක දෙන්න අරක දෙන්න කියලා. අයිතිවාසිකම් කරේ පිළිගන්න බෑ. අපි ඊටාත්ම විනයගරුකව හැදිච්ච නැත්තම් හික්මීමක් තියෙන විනයගරුක කොටසක් සාමාන්‍ය මහජනතාවට වඩා හමුදා විනයත් එක්ක ආපු. ඒක නිසා අපි අපේ රාජකාරී කරා යම් කිසි වෙලාවක අපිට හැමදාම මේ තනතුරු වල ඉන්න බෑ. අපි දැනගන්න ඕනේ යම් කිසි අපේ කාල සීමාවල් තියෙනවා. අපි දන්නවා ඒ වගේ. ඒක අපි යන සූදානම් වෙනවා. එතකොට ඊළඟ එන කෙනා ඒ පල්ලෙන් තව කෙනෙක් එන්න ඕනේ. ඒක තමයි මේ හමුදාවල පැවැත්ම තියෙන්නේ. මේකට යන්න ඉස්සෙල්ලා මට අරක දෙන්න මේක දෙන්න අපි යුද්ධ දිනවා. අපි ඒවත් හිතාගෙන අපි යුද්ධ කරේ නැහැ කවදාවත්. අපි යුද්ධ කරේ මේ යුද්ධෙන් ඉවර කරන්න ඕන කියලා තද අදිෂ්ඨානෙ. මම කරන්නේ නාවික හමුදාව ඔක්කොම එහෙමයි කරේ. මම දන්නවා මට නාවික හමුදාව වෙනුවෙන් මට කතා කරන්න පුළුවන් වගේ තියෙන්නේ. ඒක සියලු දෙනාම ඒ වගේ තමයි කරේ. අනිත් එක නාවික හමුදාව කරා ඒගොල්ලගේ කොටස. උදේ හමුදා ඒගොල්ලගේ කොටස කරා. ගුවන් හමුදා ඒගොල්ලගේ කොටස. කොයි මේක හමුදා තුනෙන් එකකටවත් දැන් මම වැඩි කොටසක් කරා කියන මම තමයි මේකේ මේ නායකත්වය ගත්තේ එහෙම කියන්න බෑ. මේකේ නායකත්වයකට අපිට උඩින් ලේයර් එකක් තියෙනවා නැත්නම් ස්තරයක් තියෙනවා. ඒ ආරක්ෂක ලේකම්තුමා ඊට උඩින් අතිගරු ජනාධිපතිතුමා සේනාධිනායකයා හැටියට එතුමා තමයි මේවා අන්තිමේදී කළමනාකරණය කරේ සම්පූර්ණයෙන් නායකත්වයෙන් වැඩ කරේ සේනාධිනායකයා කියන ජනාධිපතිතුමා. සමානව සැරයක් ආරක්ෂක කමිටුව රැස් වෙනවා බදාදට පැය 4-5ක් ඒ සාකච්ඡා වෙනවා. හැම පියවරම අපි ගන්න. ඒකෙදි එතුමා අපි කරන දේවල් ගත වූ සතියේ කරපුවයි දැනට සැලසුම් කරන දේවල් අපි කියන්න ඕනේ. ඒකෝට එතුමාගේ අදහස් ගන්න සමහර දේවල් අපිට කරන්න එපා කියනවා. සමහර දේවල් කරන්න කියනවා. එතුමාගේ ඍජු අධීක්ෂණයට තමයි සියල්ලම සිද්ධ වුනේ. සමහර දවස්වල අපිට ගෙදරට රැයට කතා කරනවා. සමහර දවස්වල නිතරම රැය 12ට එකටත් කතා කරනවා.